විශේෂයෙන් අද දින ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීති විරෝධී ප්‍රවාහණයට එරෙහිව ඊට එරෙහිව හඬක් නංගන්න ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයටපත් කරලා තියෙන දිනයක්. මේ දිනේදී අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මෙම කෙටි උත්සවය සහ පාගමන සූදානම් කරලා තියෙනවා. මේ අවස්ථාව මම හිතන්නේ අපිට ඊටම වැදගත් අවස්ථාවක්. රටක් හැටියට අපි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ව්‍යසනයකට මුහුණ දීලා තියෙනවා. මේ ව්‍යසනය හරහා දරුවන්ගේ අධ්‍යාපන බිඳවැටීම්, සමාජයේ මම හිතන්නේ පෞල් ලේඛකයේ බිඳවැටීම් වගේම සමාජයේ සමස්තයක් හැටියට සෑම සමාජ තීරයකටම බලපෑම් කරන තත්ත්වයක් දක්වා මේ ව්‍යසනය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් තියෙනවා. මෙය තවදුරටත් රටක් වගේම ආණ්ඩුවක් හැටියට ඉවසා සිටින්න පුළුවන් තත්ත්වයක් නොවේ. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය වහ පිටු දැකිය යුතු කාරණා බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ ප්‍රමුඛතාවයේ අංක 1 2ට මේ කාරණය අපි ගෙනල්ලා තියෙනවා. මෙතන තීරණ රාශියක් අරන් තියෙනවා. අපිට මේ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා වූ මේ ගන්නා ක්‍රියාමාර්ගයේදී අපි ප්‍රවේශ දෙකක් අනුගමනය කරනවා. එකක් තමයි රට තුළට මත්ද්‍රව්‍ය සැපයීම වැළැක්වීම. සප්ලයි එකට බාධා කිරීම. ඒ වගේම තමයි අනිත් පාර්ශ්වයෙන් මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම අවසන් කිරීම නැත්නම් අවම කිරීම සඳහා පියවර ගැනීම. මම හිතන්නේ දෙවෙනි කාරණය අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලය විසින් දෙවෙනි කාරණේ පාදක කරගෙන මේ අද ආරම්භ වෙන මේ පාගමන වගේම රට පුරාම දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරලා තියෙනවා. ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව ලංකාවේ පොලිස් ස්ථාන 608ක් පාදක කරගෙන මාස 3ක අඛණ්ඩ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් මීට සමගාමීව මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් පොලිස් දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ කරගෙන මේ වෙනකොට මහජන ආරක්ෂක කමිටු 14000කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කරලා තියෙනවා. අපිට අවශ්‍යයි රටේ සියලු පාර්ශ්වයන් ඒකරාශී කරගෙන පොදු ප්‍රවේශයකින් සියලු මහජනයා සහභාගී කරගෙන මේ දැවැන්ත ව්‍යසනය අවසන් කරන්න. අපේ දරුවා රැක ගැනීම, දරුවාට අනාගතයක් හදලා ලස්සන ජීවිතයක් වොන්ට උදා කරලා දෙන්න නම් අපිට අවශ්‍යයි මේ සියලු දෙනා ඒකාබද්ධ කරගත්ත ප්‍රවේශයේ හරහා මේ දැවැන්ත ව්‍යසනය අවසන් කරන්න. ඒ සඳහා වූ ඒකාබද්ධ ප්‍රවේශයක් තමයි අපි සකස් කරලා තියෙන්නේ. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, ඒ වගේම නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ මේකට අනුබද්ධ ආයතන සියල්ලේගේම ඒකාබද්ධ ප්‍රවේශයක් අපි මේ වෙනකොට සකස් කරලා තියෙනවා. ගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් නිරන්තර උපදෙස් ලබා දෙනවා. මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් අපේ අනාගත පරපුරට රටේ පුරවැසියන් මුදවා ගැනීම. ඒ වෙනුවෙන් ප්‍රවේශයක් වෙනුවෙන් තමයි අපි අවතීර්ණ වෙලා තියෙන්නේ. ඒ හින්දා සියලු දෙනා ඒකාබද්ධව රටක් හැටියට, සමාජයක් හැටියට මේ වදුරෙන් මේ රට මුදවා ගැනීමේ කාර්යභාරයේ අවස්ථාවක් හැටියට මේක මම හඳුන්වා ගන්නවා. ඒ වගේම ඔබ දකින්න ඇති හැම දවසකම මත්ද්‍රව්‍ය විරෝධී දිනයන් එනකොට පාගමන් හැදෙනවා, විවිධ වැඩසටහන් නිර්මාණය වෙනවා. හැබැයි අපි අද මේ ආරම්භ කරන පාගමන එවැනි පාගමනක් නෙවෙයි. අපි මේ කරන හැම කාර්යයක්ම, හැම වැඩසටහනක්ම නැවත පසුබිම් කරමින් ඒ වඩා ගුණාත්මක භාවයෙන් යුතුව ක්‍රියාත්මක කරන්න අපි තීන්දුව කරලා තියෙනවා. ප්‍රමාණාත්මකව සංඛ්‍යාත්මකව පමණක් නෙවෙයි ගුණාත්මකව වැඩසටහන් පසුබිම් කරමින් සැබෑ ලෙසම සක්‍රීය ලෙසම මහජනයා මේ ව්‍යාපාරයට බද්ධ කරගන්න අවශ්‍යයි. දැනුවත් වීම පමණක් ප්‍රමාණවත් නෑ. මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව සටන් කරන්න නම් සියලු දෙනා සක්‍රීය දායකත්වය මේ වෙනුවෙන් ලබා දිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම සමාජයක් අපි ගොඩනගන්න ඕනේ. බලවත් බල සම්පන්න සමාජයක් මේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව අපි ගොඩනැගීම අවශ්‍යයි. මේ මතවාදයේ ශක්තිමත් කරන්න අවශ්‍යයි. සක්‍රීය දායකත්වය ලබා ගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් වැඩසටහනක් තමයි අපි දියත් කරලා තියෙන්නේ. ඒ හින්දා මේ වැඩසටහනේ එක් සමාරම්භක සම්දිස්ථානයක් හැටියට අද දින අපි මේ වැඩසටහන හඳුනා ගන්නවා. ජාතික ජනබලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නැමැති ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා අපි මේ රටට පොරොන්දුවක් දීලා තිනවා. මතින්තර දේශයක් මේ රටට උදා කරලා දෙනවා. ඒ වෙනුවෙන් අපි කැපවීම අපි කිසි ලෙසකින්වත් අත්හරින්න සූදානම් නැහැ. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. ඒ වගේම
මේ අවස්ථාවට සම්බන්ධ වෙන විවිධ පාර්ශ්වයන්ගෙන් මා ඉල්ලා සිටිනවා අඛණ්ඩව මේ වැඩපිළිවෙල මේ විදිහත් කරලා සැබෑ සමාජ මතවාදයක් මත්ද්‍රව්‍ය එරෙහිව දියත් කරන්නත් ඒ වගේම මෙවර තේමාවේ විශේෂ අංගයක් තමයි මත්ද්‍රව්‍ය වලට එරෙහි වගේම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ක්‍රියාමාර්ගත් මේකට බද්ධ වෙමින් තියෙනවා. ඒක විශේෂ තත්ත්වයක්. ඒ හින්දා සංවිධානාත්මක අපරාධත් මත්ද්‍රව්‍යත් එකට ගැට ගැහී තියෙන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපි පොලිස් දෙපාර්තමේන්තුව මේ වෙනකොට මැදිහත් වෙලා මත්ද්‍රව්‍ය විරෝධී ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් සහ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දීපල නීති විරෝධී අත්පත් දේ පිළිබඳව විමර්ශන විශාල ප්‍රමාණයක් ආරම්භ වෙලා තියෙනවා. අපි උත්සාහ කරනවා සෑම අතින්ම මේ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනයට එරෙහිව වැඩසටහනක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන්න ඒ වැඩසටහන දියත් වෙලා තියෙනවා. ඒ නම් අවසාන වශයෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ නැවත නැවතත් ඉල්ලා සිටින්නේ මේ රටක් හැටියට අපි මේ දියත් කරලා තියෙන මේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මානියඩන ඔබමත් ස්තුතියි.